Hi guys! ඔන්න අපි කොරියන් ආවා. නෑ අනේ. අපි කොරියන් නෙවෙයි ආවේ. අපි ආවා බණ්ඩාරවැල K-food එකට. ඉතින් අපිට මේ K-food එකේදී ගොඩක් අත්දැකීම් හම්බුණා. ඕගොල්ලොත් බණ්ඩාරවැල අවට නම් ඉන්නේ දැන් මෙන්න K-food එකට. මේකෙදී ඕගලන්ට විවිධ වර්ගයේ රාමෙන් වර්ග කන්න පුළුවන්. සැර වැඩි ඒවා, සැර අඩු ඒවා, සාමාන්‍ය ගානට සැර තියෙන ඒවා. මම දැන් ඔය හදන ඕගලන්ට පෙන්නන රාමෙන් එක චීස් රාමෙන් එක. ඔයගොල්ලෝ දැම්මෙන්ද අපිට මේකේ ජූස් වර්ග උනත් තියෙනවා. ඒකට කොරියන් ජූස් වර්ග උනත් තියෙනවා. ඉතින් මේකේ තියෙන ජූස් වර්ග තමයි මිස් ෆෘට් ජූස්, ලෙමන් ජූස්, පපාය ජූස්, වෝටර්මෙලන් ජූස් වගේ ගොඩක් ජූස් තියෙනවා. ඒ වගේම කොරියන් ජූස් උත් තියෙනවා. මෙතනදී අපිට කණ්ඩ බොණ්ඩ විතරක් නෙවෙයි කොරියන් ඇඳුම් ඇඳගෙන ෆොටෝස් ගහන්නත් පුළුවන්. ඔයගොල්ලෝ දැන් මෙන්න කොරියන් ඇඳුම් ඇඳගෙන ෆොටෝස් ගහන්න. මේ මම පෙන්නන්නේ අපේ රාමෙන් එක හැදෙන ගමන්. ඔයින් අපේ නංගි. මෙතනදී අපිට හදද්දි තප්පර ගාන පෙන්නනවා. ඔයගලන්ට මේක මේ හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. දැන් ඔන්න අපේ රාමෙන් එක හැදෙන ගමන් තියෙන්නේ. තව ටිකකින් මම ඔයගලන්ට පෙන්නන්නම් මේක. ඊට පස්සේ අපි මේකට අපිට සෝස් පැකට් එකක් හම්බෙනවා. ඉතින් අපි ඒ සෝස් එක දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනේ අපේ රාමෙන් එක. දැන් ඔන්න අපේ රාමෙන් එක හැදිලා ඉවරයි. ඒක හොඳට මික්ස් කරගන්න ඕනි. ඔය තියෙන අපේ රාමෙන් එක. මේක මෙහෙම තිබ්බට ගොඩක් රසයි. ඔය තියෙන අපි ගත්ත රාමෙන් වර්ග දෙක. හරි මේ තියෙන්නේ මං කියවර කොරියන් ඇඳුම් ඇඳගෙන අපිට ෆොටෝස් ගහන්න පුළුවන් කියලා මේ ඒ තැන. ඉතින් මං ලස්සනද මගේ නංගි කොරියන් ගර්ල්ස්ලා වගේ නේද? අපි කොරියන් ගර්ල්ස්ලා වගේද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ ප්ලේස් එක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ දැම්ම එන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු. අපේ වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න. බයි. See you.